හායි එන්නකෝ A4 කොළ වලින් වෙසක් කූඩුවක් හදන්න තමයි යන්නේ. මුලින්ම ඔයාලා ආසම පාට A4 කොළයක් ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට නවා ගන්න. මෙන්න මේ විදියට නැවුවට පස්සේ මෙන්න මෙතනින් වැඩිපුර කෑල්ලක් එනවා. ඒ කොටස ඔයාලට කපලා අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මේක මේ විදියට නවා ගන්න ඕනි. මුලින්ම අපි මේක දෙකට නැදින් නවා ගන්නවා. ඊට පස්සේ මේ දෙපැත්ත කොටස් දෙක හරි මැදට වෙන්න මෙන්න මේ විදියට නවා ගන්න ඕනි. ඊළඟට අපි නවාගත්ත කොටස මෙන්න මේ විදියට හරවලා හරි මැදින් නවා ගන්නවා. ඊට පස්සේ මේ විදියට දිග ඇරලා මෙන්න මේ විදියට නවා ගන්න ඕනි. දැන් ඔයාලට මෙන්න මෙතන හරි හතරස් කොටුවක් පේනවනේ. අපි ඒක මැදින් මෙන්න මේ විදිහට කතිර හැඩයට එන විදිහට නවා ගන්න ඕනේ. ඒක අපිට මෙන්න මේ විදිහට නවා ගත්තම හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි නවා ගන්න ඕනේ. මේ කොටස් දෙක මෙන්න මේ විදිහට එළියට අරගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට උඩින් නවා ගන්න ඕනි. ඒ විදිහටම අපි අනිත් පැත්ත කොටසත් නවා ගන්න ඕනි. ඔයාලට මේක අමාරුයි වගේ පෙනුනට මේක පුරුදු වුණාට පස්සේ අපිට මේක ඉක්මනින්ම කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට නවා ගන්නවා. නැවුම් පාරක් හදා ගන්න ඕන හින්දා තමයි අපි මේ විදිහට නවා ගන්නේ. ඊට පස්සේ මෙන්න මේ කොටස් ටික තියෙනවානේ. අන්න ඒ කොටස් ටික තමයි නවන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි ඇඟිල්ලෙන් පොඩ්ඩක් මේ විදිහට තද කරලා උඩ කොටස මෙන්න මේ විදිහට පල්ලෙහාට ගන්නවා. ඒ විදිහට අපි කොටස් හතරම නවා ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි නවා ගන්නවා. ඒකත් අපි කොටස් හතර මේ විදිහට නවා ගන්න ඕනේ. ඊළඟට මේ කොටස් ටික මෙන්න මේ විදිහට ඇතුල් පැත්තට නවා ගන්න ඕනේ. ඊළඟට අපි මෙන්න මේ කොටස් ටික මෙන්න මේ විදිහට හදා ගන්න ඕනේ. එතකොට අපිට මේක මැද මෙන්න මේ විදිය ලස්සන මලක් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිය පොඩි කොටස් 6ක් එකතු කරලා පොඩි අටපට්ටමක් හදා ගන්න. මං හදන්න යන්නේ ලොකු අටපට්ටමක් හින්දා මේ වගේ කොටස් 4ක් ගන්නවා. ඒ වගේ කොටස් 4ක් එකතු කරලා තමයි එක කොටුවක් හදාගෙන තියෙන්නේ. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේක හදාගන්න. සම්පූර්ණ නිර්මාණයට පොඩි කොටස් 24යි. මෙන්න මේ විදිහට තමයි එකතු කරන්න ඕනේ. මේ විදිහට එකතු කරන්න එපා. ඒක වැරදි ක්‍රමේ. මෙන්න මේ විදිහට තමයි අපි මේක හදාගන්න ඕනේ. ඒකට ඔයාලට කාඩ්බෝඩ් පටි ටිකක් මේක වටේට එකතු කරලා අලව ගන්න පුළුවන්. මං ඒ විදියට කොටස් 6ක් හදාගෙන තියෙනවා. දැන් මේ කොටස් ටික එකතු කරලා අපිට අටපට්ටම හදාගන්න පුළුවන්. මෙන්න මේ කොන් දෙක එකතු කරලා ස්ටේපල් කරගන්නවා. ඒ විදිය කොටස් 4ක් මුලින්ම මෙන්න මේ විදියට හදාගෙන ඊට පස්සේ උඩ කොටසයි යට කොටසයි මෙන්න මේ විදියට එකතු කරගන්නවා. රැලි පබලු එකතු කරලා මෙන්න මේ විදියට මේක ලස්සන කරගන්න පුළුවන්.